රටපුරාම අවුරුදු සිරිමයෙන් බලන්නේ රබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදෙවිගොගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ දුවගේ සිනාවේ සිරිලක පිරි ඕරඩු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ දුවගේ සිනාවේ සිරිලක පිරි ඕරඩු සිරිමේ අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා සිතගේ පැතුම් හිටුවේ දුවගේ සිනාවේ සිතගේ පැතුම් හිටුවේ දුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිවේ අටුකොටු සරුවෙන්ටයි දොම්නස් නුරුවෙන්ටයි පහුබෙදොවේ අඳුර දබර දුර්වෙලාම යන්ටයි සිතගේ පැතුම් හිටුවේ දුවගේ සිනාවේ කරගත වැඩල්ලේ මුළු ගමේම හරි සද්දේ නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ සිතගේ පැතුම් පිටුවේ වගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් පිටුවේ වගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිරිලක පිරි
දංකරේ පැටියනේ ආවෝ ආවෝ කෙලිසත්තේ සූරිය මංගල්ලේ සූරිය මංගල්ලේ මොනගතේ නැවතුනේ හනික වැඩ අරඹෙන්නේ එල්ලනේ කොල්ලනේ පදිමු ඉල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු තනන කොළංගන සූරිය මංගල්ලේ සූරිය මංගල්ලේ නන්ද කළු කුණු මුත්ත පුතන් ඊට ලැබදෙවි හතර වරන් නැන්දේ කලුකුණු මුත්ත පුදන් ඊට ලැබදෙවි හතර වරන් සූරිය මංගල්ලේ සූරිය මංගල්ලේ පැණි කැවුමේ රස අපේ නැකෝ දිව දිගේ එලිකුලේ කජුවලේ රැල්ලෝ තරගෙනේ සූරිය මංගල්ලේ සූරිය මංගල්ලේ අබානේ ඇරුළුනේ කිව්වෝ පද පැතිරේ අවසගේ දැකුමනේ පිරුණෝ ඉරිතිරේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමන බලන්න සූරිය මංගල්ලේ සූරිය මංගල්ලේ නන්ද කළු කුණු මුත්ත පුතන් ඊට ලැබදෙවි හතර වරන් නැන්දේ කලුකුණු මුත්ත පුදන් ඊට ලැබදෙවි හතර වරන් සූරිය මංගල්ලේ සූරිය මංගල්ලේ रा बोंबिए मुआवेयं नंगिए रा बोंबिए मुआवेयं नंगिए जापान मैंडलिंग नदकर जापान मैंडलिंग नदकर අවුරුදුවේ හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමු කොමල්ලිය සීපද ගීතේ අවුරුදුවේ හන්දියේ මුවාවෙයන් නංගියේ අවුරුදුවේ හන්දියේ මුවාවෙයන් මල්ලියේ रा बोंबिए मुआवेयं नंगिए जापान मैंडलिंग नदकर जापान मैंडलिंग नदकर අවුරුදුවේ හන්දියේ පට්ටන්දර මොකටද සිඤ්ඤෝ කාලෙන් කාලෙට කියවෙයි නෙක නෙක බයිලා දෙසබස රැකුමට නුවණින් වැඩ කරපල්ලා අවුරුදු වෙයි හන්දියේ
ජපන් මැන්ඩලින් නද කර ජපන් මැන්ඩලින් නද කර අවුරුදුවේ හන්දියේ
කඳ මුසුවියන්නයි විරුබලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි කැලි පෙරිලි ගම පුරා සුවඳ හමන්නයි මොහොතකින් දිරුන කුරට ජය කැන්නයි හොඳ බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත අස්වනු නෙලන්න හිතලා බයි රුසිරි මවන්න නැකට ළඟයි සූරිය මගුලට එක් වෙන්නයි හිරුනගෙනාරු මවනා මන බලිනා ගිරනා පෙරහදිනා නද සුකරා තුන්දෙලෙම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැවුදෙන්නා උරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මායින්නා හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතයා ඉරියුතුරන අරු නෙල්ලට අගනාරු මෙව්වා දරනාරන් කොළමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි නුතට හොරෙන් හිත අත්තර කෝකෝ හඬක් නැඳුනයි සහල් කෙරි බතකට බෙන් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුනයි හිරුනගෙනාරු මවනා මන බලිනා ගිරනා පෙරහදිනා නද සුගරා තුන්දෙලෙම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැවුදෙන්නා උරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මායින්නා ඇලේ දොලේ පැනදුවන්න තනියෙන් මට හැදුවා තිලකතියන් දිනා වෙන්න නුඹ නයිරුවගනා වතුකම් මසි වදිරන් හිරුවෙලි පායන්නා එක දවසට කෙරි උතුරන සිතුවිලි ගුණෙන්නා දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි නුතට හොරෙන් හිත අත්තර කෝකෝ හඬක් නැඳුනයි සහල් කෙරි බතකට බෙන් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුනයි
සුවඳ විහිදෙයි වට යොදුන් උසට තිබෙනා බැත බුදුන් නනින්නේ කමතට ඔයි රයි රේ ඔයි රාමා කොළ මැඩ පාන් ඔයි කැතිගෙන නිති සැරසෙනවා රත්රන් පාටින වටදිලිසෙනවා රිවිදුටු පිණි බිඳු ලෙස පහදෙනවා දුම්බර කෙතේ අපි ගෝයම් කපනවා Today, Dabra Didi Samganat. Vilek mahim bale mavi pesila pelek mahim Pipila landak mahim peti gomer isila stuti onne male නිලාවරෙන් අත් බිඳී පය බුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ ඔරු යනවා
කළු දුනුගේ මලසේ උළුගෙන පිට ඔලින්ද කෙලින සැටි බලන් කළු ඉර දෙවියන්ගේ ඉර ගාල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගාල ගාවා ගණ දෙවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවිපල ගාවා ගල්පැතුමන් තත් ගෞරවයෙන් නැවත ආරාධනය කරනවා දේවිකා මාත්‍යාට ආසන්නයේ ඉන්නව නම් කරුණා කරලා ළඟට එන්න විවිධ ඇඳුම් තරගය ආරම්භ කරන්නටයි සූදානම තරගයට ඉදිරිපත් වෙන්න තව කවුරුත් බලාපොරොත්තු වෙනවා හැකියක්මානි කාර්යාලයට නම ලබා දෙන්න නැත්නම් අපි ඉන්න තරගකරුවන්ගෙන් තරගය ආරම්භ කරනවා ඒ වගේම ආසන ආරම්භයට ඔබ සියලුම දෙනා පොඩ්ඩක් මේ වේදිකාව ආසන්නයට එන්න තමත් සුන්දර අවස්ථාවකටයි අපි ළඟා වෙලා තියෙන්නේ විනිශ්චය මණ්ඩලය සූදානම් නම් තරගය ආරම්භ කරන්න. තරගය ආරම්භ කරන තෙක් තරගකරුවන් පස්සෙකට වෙලා ඉන්න අපි නම කතා කරනවා. මේ තාමත් විනෝද ජනක ඒ වගේම ගමේ අයට සතුටු වෙන්න පුළුවන් තවත් සුන්දර අත්දැකීමක් වයස වේදකින් තොරව හැමෝටම අවස්ථාව ලබා දීලා තිබෙනවා. විවිධ තරගයට ඉදිරිපත් වෙන්න. මම හිතන්නේ අපි දන්න ඉතිහාසයේ ගමේ පළවෙනි වතාවට තමයි ගමේ අය එකතු වෙලා මේ වගේ සුන්දර මොහොතක් සුන්දර දවසක් ගත කරන්නේ. හොඳයි නම් ගම ලබා දෙන්න බැරි වුණාට අවස්ථාව දෙනවා කරුණා කරලා තමන් ගැන හැඳින්වීමක් කරලා තමයි ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. එතකොට අපිට විනිශ්චය මණ්ඩලයට නම සඳහන් කරගන්නත් පුළුවන්. එහෙනම් මේ කාලය ගත වෙලා තියෙන නිසා තරගය ආරම්භ කරමු. අය වැඩි පටන් ගමු නේද? හොඳයි එහෙනම් මහගිරිල්ල ගම්පියසේ තමන්ගේ කුසලතාවයන් විදහා දක්වන්න බලාපොරොත්තු වෙන සිටින සූදානම්ව සිටින හොඳයි ඔන්න බොහොම ලස්සන යෝන් කුමාරිකාවක් අපිත් එක්ක ඉන්නවා ප්‍රථම තරගකාරණිය එන්නකෝ බලන්න මේ කුමාරිකාව අපගේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අසලට නම චුට්ටක් කියලා අපි චුට්ටක් කතා කරලා ඉදිරිපත් කිරීම කරමු. හොඳයි එමනම් සූර්ය මංගලයේ ප්‍රථම තරගකාරිය පුංචි කුමාරිකාව ඔන්න ඇගේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. එන්න අපේ සිටියනියක් හරි හොඳයි. නම චුට්ටක් කියමුකෝ බලන්න. මගේ නම නිරෝෂණී. ෂා ලස්සන නමක් තියෙන්නේ. හොඳයි අද කරන ඉදිරිපත් කිරීමත් අපි චුට්ටක් කියමුනේ අපි මේ අසරණ නරඹන හැමදේටම. මම මහත්තම ගමනක් යන පිමේ ආවේ මෙහෙ. මේ උත්සවයට ග්‍රාම මෙතෙන් මම ආවේ මම යන්නේ මට හත්ති ගමනක් තියෙනවා. හොඳයි එහෙනම් අපි අවස්ථාව ලබා දෙමු. එයාට ඇගේ ගමන නිමා කරගන්නට ඔබ ඉදිරියට පැමිණ ඉදිරිපත් කිරීම කරලා නිමා කරගන්න ඇගේ ගමන යන්නට මේ අවස්ථාව ලබා දෙනවා. ඔබතුමා මට හැබැයි හරියටම මෙතන විනිශ්චය කරන්න බෑ ඒ ආකාරයෙන් කවුද කියලා. අපි නමගම චුට්ටක් අහලා බලමු කොහොමද කියලා. කවුද මේ කියලා? මම නිසාන්ති මාගිරිල කන්නෝඩිය. කාන්තා පාර්ශ්වය තමයි අද අපිත් එක්ක මේ ගොඩක් එකතු වෙන්නේ මේ තරඟයට. ඔව් එතකොට කියමු අද ඔබගේ ඉදිරිපත් කිරීම මොකක්ද කියලා කියන්න පුළුවන්ද? මම මාත්‍ය කුලගෙන තමයි මෙහෙට ආවේ. මම පොඩිට කරවල ඉන්නවනේ
හරි සුකුමාල හඬක් තමයි තිබෙන්නේ. අපි එවනම් චුට්ටක් බලමු ඇගේ ඉදිරිපත් කිරීම කොහොමද කියලා අපි අවස්ථාව ලබා දෙනවා. ප්‍රධාන වේදිකාවේ ඉස්සරහ ඔබගේ සුකුමාල තියනවා බාරකට කුරුරු ඉන්නවන මට SMS එක කරන්න 7788 මොකද දන්නේ යා වහගෙන යන්නේ නේ. අපි ආසයි ඒක ඕන බලන්න. ඒ සමගම ඉන්නේ හොඳයි මොන ලස්සන විලාසිතාවකුත් එක්ක ඇවිත් ඉන්නවා නෝන කෙනෙක්. එන්නක බලන්න මිස් චුට්ටක් අපි ඉස්සරහට කතා කරමු. එතකොට දැන් මේ කොහොමද යන්නේ කොහොමද මොකද යන්නේ මේ කරන්නේ කියලා අපි කතා කරලා බලමුකෝ නේද? මම නටුමක් ඉදිරිපත් කරනවා. චා හොඳයි. ඕන ඉදිරිපත් කිරීම මේ මිස්ගේ ලස්සන නටුමක් අපි ලස්සන සංගීත කණ්ඩායමකුත් දෙනවා. ඔබේ අත්පුඩියත් එක්ක එකතු කරගෙන ඔන්න එනනම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඒ පුංචි මිස්ගේ පුංචි නෝනගේ ඉදිරිපත් කිරීමට ලබා දෙමු ලස්සන සංගීතයකුත් අපි. ලස්සන අකුඩියක් තාලෙට සූර්ය මංගල්‍යයේ අපූර්වත්වයක් විචිත්‍රත්වයක් අරගෙන විවිධ අඳුම් තරග වඩවඩාත් චිත්‍රපත් වන්නට අපි චුට්ටක් කතා බහ කරලා අවස්ථාව ලබා දෙමු ඒ ඉදිරිපත් කිරීමට. මේ මහත්තයා බලන්න කියන්න කොහෙන්ද ආවේ කියලා. එතකොට ලස්සන නෝනා. දන්නවද කෙනෙක්ද? හොඳයි. එනාගේ මේ උත්සාහය සාර්ථක වෙන්න කියලා අපි ආශිර්වාද කරන අතරේ ඔබ ඉදිරිපත් කිරීම කරන්න. දෙන්නට ඉදිරිපත් කරන්න ඕන්න අවස්ථාව ලබා දෙනවා. දෙන්නද මයික් එක අතට ඉදිරිපත් කිරීම කරන්න. හොඳයි. ඔන්න එවනම් ඔබ ඉදිරිපත් කිරීම කරන්නට මේ විවිධ අඳුන් තරගයේ අපූර්වත්වය එක්කාසු කරන්නට ඔබටයි අවස්ථාව ලබා දෙන්නේ.
කියනවා එන්න සාත්‍තරයක් අහන්න එන්න නෝනා මහත්තයා එන්න සාත්‍තරයක් අහන්න එන්න නෝනා ඔය මහත්තයා එන්නකෝ වුණ වල සාත්‍තරයක් කියන්නම්කෝ අනේ එන්නකෝ ලස්සන සාත්‍තරයක් කියන්න එන්නකෝ වෙන්න තියෙන දේ කියනවා වෙලා තියෙන දේ කියනවා හොඳ වාසනාවන්ත අතේ ඊළඟට විවාහ නම් දෙකකට ලකුණු තියෙනවා මහත්තයා ළමයි නම් 3 දෙනෙක් ඉන්නවා අල්ලපු ගෙදරක් දෙන්නෙක් විතර ඉන්නවා වගේ මහත්තයා ඇත්ත නේද මහත්තයා හොඳ අනාගතයක් තියෙනවා මහත්තයාට අය බඳීද ඒක නම් කියන්න බෑ ඉතින් මේ අල්ලපු ගෙදරට යන මේ පාර නම් තියෙනවා අතේ හොඳට හොඳ වාසනාවන්ත අතක් මේ හොඳට යන්නේ නේ හැමතැනම දෙවියන් වහන්සේලා රකින්නවා මහත්තයා මහත්තයා නිකම්ම යන්න බෑ ඉතින් මේ සාතර බලලා කියකට අපි ජීවත් වෙන්නේ ඉතින් ඕකන්නේ කීයක් හරි හොයාගෙන රුපියල් 100ක්වත් දෙන්න ආපහු දෙන්න එපා එන්න මහත්තයා දෙන්න වාටේ මුණ බලන්න කියන්න පුළුවන් එන්න බලන්න සාතරයක් ගන්න එන්න මහත්තයා එන්න බය වෙන්න එපා මහත්තයා වෙන්න තියෙන දේ දැනගන්න එන්නකෝ සාතරයක් ආවේ නංගි නම් හොඳ මේ අතත් තමයි බලමු ඔතේ මනමාල කුරුල්ලා අතේ තියෙන්නේ නම් මොනවාල කුරුල්ලා අල්ලපු ගෙදරටත් යනවා වගේ තමයි හැබැයි ළමයි නම් දෙන්නෙකුට ලකුණු තියෙනවා නෝන ඒ කසාද නම් දෙකක් තියෙනවා වගේ කොහෙන්ද අපිට ගියා කොහෙන්ද ළඟද අරක්ෂෝටේ යත් කියලා කියේ සංවිධාන ලාභ නම් තියෙනවා ධන රේඛාව නම් තියෙනවා යසග්ගේට සල්ලි ගොඩක් තියෙනවනේ ඉතුරු කරන්න අමාරුයි වගේ හැබැයි නෝනා මට කියන්නකෝ මාත්‍යා බය වෙන්න එපා ළඟම වාසනාව එනවා අල්ලපු ගෙදර පයින්වත් දැන්න අල්ලපු ගෙදර පයින්වත් දැන්න මාත්‍යා අවුත් සාත්‍රේ මත් ගහන්න යන්න පුළුවන් Naging peningin doang, sebentar, yang menurut apa di sini karena pautan dan lainnya terkade, masih you know, bibit yang tu karge, bilang ke karge karua, karge kauran deh, ini naging pening apa dah, karge aram begini pada bagi, sahayogi lah badan. Tapi, nak masih
අපේ හදවතේ ජීවත් වෙන චරිතයක් කියලා අපිට පේනවා. අපි ඉතලා අහම් බලන්න අපි කියවන්න බෑනේ අපිට හැඟෙන හිතෙන දේනේ. අපි එතුමගෙන් අහලා බලමු මොකද ඉතිපත් කරන චරිතය එහෙම නැත්නම් අංගය කියලා. බලන්න කියමු පොඩ්ඩක්. බලමු අපි කෙනෙක්ගේ චරිතයට අගතියක් වෙන ආකාරයෙන් අපහාසයක් වෙන ආකාරයෙන් හාස්‍ය කියන එක විදහා බලලා අර බලන්න ඔබතුමාගේ චරිතය ඉදිරිපත් කරන්න ඕන අවස්ථාව ලබා දෙනවා. ඔබ ඉදිරිපත් කිම කරන්න කෙනෙකුට හැබැයි හින්තනයක් වෙන ආකාරයක් අපි මේක කරන්න ඕන කියන කාරණාවක් මතක් කරනවා වෙන මොහොතේ අපේ ආමුදුරනේ අලේම ලාභද බීලුනේම ලාභද දැන් සැපද ගල් බෝතලයක් එහෙම ගැහුවද දැන් සැපද හොරයි මෙහි මෙතෙති සමගන ගිය විවිධ ඇඳුම් තරගයේ ඒ තරම් කරුවන් අපි අනෙක් තරම් කරුවන්ට තරම් කාරින් වගේම අධ්‍යක්ෂකවලා ලස්සන තරගය ආරම්භ කරමු එමනම් රයිට් එමනම් මොන්න තරගය ආරම්භ කරමු බලනවා ආරම්භ කරනවා 1 2 3 ආරම්භ කරනවා පතමෙන් ආරාධනා කරනවා. ඔයාලගේ ලස්සනත් පොඩියක් ඕනේ. අම්මට චුට්ටක් නවතින්න මා ආරාධනා කරනවා ඒ ස්ථානේ. මගේ දයාබර මෑණියන් එන්න ඉදිරියට මෙම ස්ථානේ. අපි ප්‍රධාන සභාවට මුහුණ දාලා චුට්ටක් කතා කරමු. අපගේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත් ඉඩ අවසර ලබා ගන්නට අවශ්‍ය කරන ලකුණු ලබා දීමේ කටයුතු බොහොමත් සාධාරණ සිදු කරන්න. ආදරණීය මෑණියන්ගේ නම අපි ඉස්සෙල්ලා කතා කරලා කියමු. මේ සියලුම දෙනාට ඇසෙන මානෙ සිටින හැමතෙම ඇසෙන්නට දැනෙන්නට. මගේ ආදරණීය අම්මගේ නම අපි ඉස්සෙල්ලාම කතා කරලා අහමු. මම ඩබ්ලාව විමලාවති මහගිරිල්ල ඉපදුනේ මාළබැඳියෙන් බැසලයි. ඒ තමයි ආදරණීය මෑණියන්ගේ විස්තර. ඉතින් ආදරණීය මෑණියන්ගේ අපි බලමු අනාගත බලාපොරොත්තු හැමත් තාමත් තියෙනවද කියලා. තාමත් ලපටි නෝනට අනාගතයේ බලාපොරොත්තු ඇති. අම්මගෙන් අහමු අනාගත බලාපොරොත්තු තියෙනවද කියලා. ඒ මොනවද කියලා. සීම අනාගත බලාපොරොත්තුවක් නැහැ. දැනට ඉතින් අපි දිල් අරගෙන පන්සල් ගිහින් දිල් අරගෙන ධර්ම කටයුතු තමයි කරන්නේ. ආගමික කටයුතු තමයි අපි කරන්නේ. දයාබර මෑණියන්ගේ අභිහිංසක හිතේ තිබෙන ඒ සුපින්වත් අදහස් බලාපොරොත්තු ආසාවන් සියල්ලක් සපත වේවා කියන සත් ප්‍රාර්ථනාවත් එක්ක අපි එහෙමනම් සූර්ය මංගල්‍යයේ ආදරණීය මෑණියන්
ආදරණීය මෑණියන්ට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු කුමරිය අභිෂේක ගැනීමේ සුන්දර මොහොතේ දයාබර මෑණියන්ට ආරාධනා කරනවා තමන්ට හැකි පුංචි හෝ කුමන හෝ ඉදිරිපත් කිරීමක් කරන්නට දයාබර ඔබ වෙනුවෙන් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට ලකුණු ලබා දීමේ පහසුව වෙනුවෙන් ඒ වගේම අවුරුදු කුමරිය කිල්ලු පළඳවන්නට එවනම් දයාබර මෑණියන්ට ආරාධනා කරනවා තමන්ගේ ඉදිරිපත් කිරීම මේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ සිට සිදු කරන්නට දයාබර මෑණියන්ට අවස්ථාව. උත්තම දමුනි දලදා වඩම්මන මොක්තුර රන්නවක බලන්තකී මොක්තුර රන් නෞකා උත්තම මුනි දලදා වඩම්මන මොක්තුර රන්නවක බලන්තකී සක්සමුදුරු ගැවරී විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ කරකලා මේ ස්ථානට ඇවිල්ලා හිටගෙන ඉන්න ඕන අනිත් අයත් එනකන් අපිට ලකුණු ලබා දීමේ පිළිවෙතක් තිබෙනවා. ඒ දේ සම්පූර්ණ කරගන්නට මේ ආකාරයෙන් අපි සිදු කළ යුතු වෙනවා. ඉදිරිපත් කිරීමක් කරන්නට අවශ්‍යයි. වට දෙකක් පමණ මෙම ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අභියස ඔබ කරගන්නට අවශ්‍යයි. ගමන බිමන ලතාව පංච කල්යාණය මේ සියල්ලට ලකුණු ලබා දෙනවා. ඉතින් දයාබර මෑණියන්ටත් ඒ ලකුණු ටික ලබාගෙන අද සූර්ය මංගල්‍යයේ කිරුළ පළඳින්නට ඔන්න අවස්ථාව උදා වෙනවා. හොඳයි මණ්ඩලය අභිමුඛයට ගන්න. හරි ඔන්න ආජි බොහෝ වේවා කියා දයාබර මෑණියන් ඔබට ආචාර කරනු ලැබුවා. ඉතින් අපි ඉස්සරහම කතා කරමු ආදරණීය මෑණියන්ගේ නම ගම ඔබ පාසල් යනවද? එහෙම තියෙනවා නම් එහෙම හරි. එහෙම නැත්නම් තියෙන අනාගත බලාපොරොත්තු මේ සියල්ලක් අපි සභාවට ඉදිරිපත් කරලා අපි තරඟය සඳහා මුහුණ දෙමු. බොහොම ශක්තිමත් ආධ්‍යාත්මිකයෙන් යුතුව. හොඳයි ආදරණීය අම්මට විස්තර ටිකක් කියන්නට මෙන්න අවස්ථාව. මගේ ගම දුරින් මහගෙදෙල්ල නෑ අනාගත බලාපොරොත්තු දරුවන්ගේ වැඩ කටයුතු බලාගෙන මේ පන්සල් වල හොඳයි බලාපොරොත්තු නෑ කීවට පන්සල් වලට යනවා කියන්නේ ඒකත් බලාපොරොත්තුවක් තමයි. ඒ බලාපොරොත්තු ඒ සත් ප්‍රාර්ථනාවන් නිශ්චිතන කියා ආදරණීය මෑණියන්ට ප්‍රාර්ථනා කරමින් දයාබර මෑණියන්ට ආරාධනා කරනවා අවුරුදු කුමරිය ලෙස කිල්ලු පළඳින්නට. මත්ෙන් අද තමන් තුළ තිබෙනා වූ සැකමුණු කුසලතාවයන් දක්ෂතාවයන් ඔප්නංවමින් තමන්ගේ ඉදිරිපත් කිරීමක් මේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අභිමුව ඉදිරිපත් කරන්නට අම්මේ ඔබටයි මේ අවස්ථාව සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස කිල්ලු පළඳින්නට මීළඟ අවස්ථාව ලබා ගන්නට. පළගිනි වෙලා මම ගිය කල පුතුගේ ගෙට මනලා වීමිටක් දුන්නයි මල්ලකට ගන්දු නොගන්දු කියලා සිතුනි මට මනලද පුතේ කිරි දුන්නේ මම නුඹට. හොඳයි ආදරණීය අම්මටත් අපි ආරාධනා කරනවා සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස කිල්ලු පළඳින්නට මත්තෙන් වට දෙකක් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ කැරකෙන්නට ගියා, ගම්පියමන් කරන්නට ගියා. ඉන් අනතුරුව එන්න මෙම ස්ථානයට ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට ඔබ වෙනුවෙන් ලකුණු ලබා දීමට තිබෙනවා විවිධ වූ උපක්‍රම. මේ සියල්ලක් භාවිතා කරන්න අවශ්‍යයි සාධාරණය ලබා දෙන්නට. සාධාරණ විනිශ්චයකට අද සූර්ය මංගල්‍යයේ කිල්ලු පළඳින්නට සුසේෂීමි අංගය. හොඳයි මෙන්න පැමිණෙනවා ප්‍රථම තරඟකරුවා අවුරුදු කුමරාලසෙන් කිල්ලු පළඳින්නට අපේ අහම
අපච්චිගෙන් නම ගම විස්තර එහෙම ඔයාලට අපිට දැනගන්නට ඔයාලගේ අපේ විලස්සන ගම්මානයේ බොහොමත්ම සුන්දර සූර්ය මංගල්‍යයේ තවත් විශේෂිත වූ සුන්දරම අංගයක් උපවත් කරමින් අවුරුදු කුමරා තෝරා ගැනීමේ සුන්දර මොහොත කියමුකෝ බලන්න අපච්චිගේ නම ගම විස්තර ටිකක්. මගේ නම ඊ.එම්. ගුණතරක ඒකනායක මහගිරින්න. අනාගත බලාපොරොත්තු එහෙම දිනු වෙන්න. බොහොම හොඳ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු සියල්ලක්ම අවිහිංසක සිත්වල දළුලා වැඩෙන්නට අපි හැමදෙනාම එක්සිත ප්‍රාර්ථනා කරන අතර වාරේ අවුරුදු කුමරා ලෙසින් අභිෂේක ලබන්නට ආදරණීය අපච්චිට අපි එහෙමනම් ඉදිරිපත් කිරීමක් කරන්නට ඕන අවස්ථාව ලබා දෙනවා මේ සුන්දර වේදිකාවේ සිට. ආදර විජී කවියට රස විඳිමු අද දාසක් පෙතුම් අරවාගෙන ලියමි අද අසසර අසමි මනරියේ ඔබ කියනවද යන පද අතර මුළු කුරුහිමි කාටද දෙහින් මෙතුතේ ලස්සන අත්පොඩියක් එක්ක අපි ආරාධනා කරනවා අපච්චිටත් මෙම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ වට දෙකක් කැරකි මෙම ස්ථානයට පැමිණ සිටගෙන සිටිනා ලෙසට පුංචි මොහොතක් ඊළඟ තරගකරුවා කැඳවාගෙන එනතුරු හොඳයි බෙහෙන් මෙතුතේ අපි ආරාධනා කරමු ඊළඟ තරගකරුවාට අවුරුදු කුමරා ලෙසින් කිල්ලු පළඳින්න සෝදානම් වන දයාබර අපච්චිට හොඳයි අපි අහමුකෝ බලන්න මෙම සුන්දර ගම්මානයේ අවුරුදු කුමරා ලෙසින් 2025 වසරේ ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු කුමරා ලෙසින් කිල්ලු පළඳින්න සෝදානම් වන මොහොතේ සදාදරණීය අපච්චිගේ නම ගම ඒ වගේම තවත් අනාගත බලාපොරොත්තු මේ විස්තර ටිකක් අපි කතා කරමු. හුදකලාවෙන් නොදී අපගේ ජීවිතේ පෙරගමන් කරුවන් විදියට අපස්සමක හැමදාමත් අත්වලමද ගන්න ආදරණීය අපච්චියෙන් ඒ විස්තර ටික අපි අහලා බලමු. මගේ නම ඊ.එම්. විමලසේන ගම මහගිරිල්ල. මගේ අනාගත බලාපොරොත්තු තියෙන්නේ මගේ පවුලේ අය සමග සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න. බෙහෙවින්ම ස්තුතියි මගේ දයාබර අපච්චිට තමන්ගේ සිතේ දළුලා වැඩෙන අවිහිංසක ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම දළුලා වැඩෙන්නට අප බුදු රුවනේ තුණු රුවනේ සංඝ රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ගමන්ම අද 2025 වසරේ සූර්ය මංගල්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු කුමරා ලෙසින් කිල්ලු පළඳින්නට මත්තෙන් බලමු ආදරණීය අපච්චිට පුංචි අවස්ථාවක් ලබා දීලා දයාබර පියාණන්ගේ ඉදිරිපත් කිරීමට ඉඩහසර වෙන් කරන්නට අපච්චි ඔබට මේ අවස්ථාව ඔබේ ඉදිරිපත් කිරීම කරන්නට අවුරුදු කුමරා ලෙසින් කිල්ලු පළඳින්නට ඉඩහසර ලබා ගන්නට තණ්ඩලි දින්න දෙපොලේ දක්කනවා කටු කෙලේ ගාලේ නොලියා වද දිනවා අපුතලේ කන්ද දෙකලා බඩ දනවා පවුකල ගොනු ඇද පන්හපු තල් යනවා. Thank you. බෙහෙන් මෙතුතේ ආදරණීය අපච්චිරත් බොහොමත් ගෞරවයෙන් ආරාධනා කරනවා වට දෙකක් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ පියමන් කරමින් මෙම ස්ථානයට පැමිණ සිටගෙන සිටින ලෙසට ඊළඟ තරංකරුවන් කැඳවාගෙන එනතුරු අවුරුදු කුමරා ලෙසින් කිල්ලු පළඳන්නට අද ඔබට ලැබෙන වාසනා මහිමය මෙම සුන්දර ගම්මානයේදී ඒ ඉඩහසර වෙන් කර දෙන්න අප සූදානම් සිටිනවා. එවනම් සූදානම් ඊළඟ අවුරුදු කුමරා ලෙසින් කිල්ලු පළඳින්නට බලාපොරොත්තු වෙන සිටින ආදරණීය අපච්චි කැඳවාගෙනට එන්න මගේ ආදරණීය අපච්චි ඔබටයි ඊළඟ අවස්ථාව අවුරුදු කුමරා ලෙස ඔබේ තිබෙනා වූ කුසලතාවයන් දක්ෂතාවයන් පිළිබඳව අපට කතා බහ කරන්න. එන්න ඉදිරියට අපි ඉස්සලම හමු අපච්චිගේ නම ගම විස්තර හැම ටිකක් කතා කරලා බලමු. මගේ නම ඊ.එම්. ජයතිලක ගම මහගිරිල්ල වැයාවානේ කියන්න තරම්ක් නෑද අපි ටිකක් අපච්චිගේ අනාගත බලාපොරොත්තු කරනත් සිහි මතක් කළොත් අනාගත බලාපොරොත්තු එහෙමත්
තියෙනවා කොහොමවත් අපි ජීවිතයේ අවසානයේ දක්වා බලාපොරොත්තු ගොන්නක් එක්ක අපි යමන් කරන මිනිසුන් ඒ බලාපොරොත්තු පිළිබඳව පොඩ්ඩක් සිහිමතක් කරමුකෝ. බලාපොරොත්තු ගොයිදම් කරලා ජීවත් වෙන්න තමයි. හොඳයි එම්නම් ජීවිතයේ නිර්මල පැතුම් සඵලවත් වේවා සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපච්චිට අපි අවස්ථාව ලබා දෙනවා අවුරුදු කුමරාලසෙන් කෙල්ලු පණ දෙන්නට මත්ෙන් තමන්ගේ කුසලතාවයන් දක්ෂතාවයන් සියල්ලක් එකට එකතු කරලා තමන්ගේ ඉදිරිපත් කිරීම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ ඉදිරිපත් කරන්න තමන්ගේ හැකියාවන් ඔක්කොම එකට එකතු කරලා බලමු හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න නැටුමක් ගැයීමක් තරම් කලින් තරම් කරුවන් වගේම එම අවස්ථාවට අපි ඔබව සම්බන්ධ කරන්න සූදානම්. මවකගේ වුණු චුම නොලබා සපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ දොයි 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 පුතේ bye 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 putih putuge upata mawage vipata ekadinayema une kohomada mama si karanne putuge upan dine daganna putih तागे आते लुकुनाम अम्मा गन अहन पा फुते एतकोट मागे देने लोवट कनुलो पीरे फुते दोई 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 फुते bye 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 putih sulavi manata vati magerang kandalindi putuge upata mawage vipata ekadinayama une kohomada mama si karanne putuge upan dile nidah ලෙසට ආදරණීය අපච්චිට අවස්ථාව. හොඳයි එන්නට කියා ආරාධනා කරනවා තවත් සිටිනවා නම් අවුරුදු කුමරුන් ලෙසින් කිල්ලු පළ දෙන්නට බලාපොරොත්තු වෙන සිටින මහගිරිල්ල සුන්දර ගම්මානයේ වයස අවුරුදු 60ට වැඩි සමාවන්නේ වයස අවුරුදු 50ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙසින් අවුරුදු කුමාරන් ලෙසින් අවුරුදු කුමාරවරුන් ලෙසින් කිල්ලු පළ දෙන්නට අද මේ අවස්ථාවට සහසම්බන්ධ වන අපගේ අවුරුදු කුමාරවරුන් තුන්දෙනා අවුරුදු 50ට වැඩි සුන්දරම අවුරුදු කුමාරවරුන් තුන්දෙනා ලස්සන අත්පොඩියක් ගහලා ආදරණීය කුමාරවරුන් තුන්දෙනාට අපි හොඳ දිරියක් ශක්තියක් ලබා දෙමු. දෙහි මිතුතේ ඔයාලා හැමදෙනාටම. හොඳයි. Yeah.
Hasta que puta